හෙලෝ ගයිස් සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි මේ වීඩියෝ එකේදී පොඩ්ඩක් වැදගත් දෙයක් ට්‍රේඩර් කෙනෙකුට වැදගත්ම වෙන දෙයක් සම්බන්ධයෙන් කතා කරන්න. ඔයාලත් දැනට ට්‍රේඩින් වල ස්ට්‍රගල් කරනවා නම් අපි කතා කරනවාද මැකෑනිකල් LCEM මොඩෙල් එක අපි යූස් කරන සහ ඒකෙන් මේ LCEM මොඩෙල් එක යූස් කරලා අපේ ට්‍රේඩින් එජ් ප්‍රෝ මෙම්බර් කෙනෙක් ස්ටුඩන්ට් කෙනෙක් සතියකදී වීක්ලි ප්‍රොෆිට් එකක් කරන් තියෙනවා $384ක. ඒකට මේ ස්ට්‍රැටජි එක තමයි යූස් කරලා තියෙන්නේ. එතකොට සතියක ප්‍රොෆිට් එක තමයි මේ අරන් තියෙන්නේ. එතකොට සම්පූර්ණ ඒකේ ප්‍රූෆ් සහ ට්‍රාන්ස්පරන්ට් විදියට හැමදේම මම කතා කරනවා. ඒකට පොඩි මුදලක් ඩෙපොසිට් කළා තමයි ඒ වගේ ලොකු amount එකක් withdraw කරලා තියෙන්නේ. එතකොට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඉවර වෙනකම්ම බලන්න. ඔයාලට පොඩි gift එකකුත් තියෙනවා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන කට්ටියට. එතකොට අනිවාර්යයෙන්ම ඉවර වෙනකම්ම බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එතකොට මෙතනදී මම කතා කරන්න යන්නේ අද යාන්ත්‍රික මැකෑනිකල් ලික්විඩිටි එන්ට්‍රි මොඩෙල් එක අපේ වෙළඳ අරගල විසඳන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපේ ට්‍රේඩින් ස්ට්‍රගල් ටික විසඳන්නේ කොහොමද කියලා තමයි මේ මැකෑනිකල් LCEM එක අපි යූස් කරන කොහොමද කියලා තමයි කතා ගන්න. ඒ නිසා trust me මාව විශ්වාස කරන්න. හරි. එතකොට මේ මැකෑනිකල් LCM කියන දේ ගොඩාක් අයට පොඩ්ඩක් අහලා පුරුදු නැති වචනයක් වෙන්න පුළුවන්, අලුතෙන් අහපු වචනයක් වෙන්නත් පුළුවන්. එතකොට මම පොඩ්ඩක් මේ මෙකැනිකල් කියන දේ සහ මේ LCM සම්බන්ධයෙන් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. කොහොමද අපිට මේක වාසියක් වෙන්නේ, නැත්නම් අපිට මේක ලාභයක් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. එතකොට අපි අපේ එඩ්ජ් එකත් එක්ක ඩිෆයින් කරපු එඩ්ජ් එකක් එක්ක අපිට මේ ට්‍රේඩින් ජර්නි එකේ සම්භාවිතාවත් එක්ක ප්‍රොබබිලිටි එකත් එක්ක මේක ප්ලේ කරන්න පුළුවන් නිරන්තරයෙන්. පැහැදිලිද? මැකෑනිකල් වල වාසියක් තමයි ඒක. එතකොට කරුණු තුනකින් තමයි මම පැහැදිලි කරන්නේ. එතකොට අපිට සම්පූර්ණ අපි ඩිෆයින් කරපු එඩ්ජ් එකක් තමයි තියෙන. කියන්නේ රිෆයින් කියන එකත් අදාළයි. එතකොට මේ එඩ්ජ් එක නිරන්තරයෙන් අපිට කන්සිස්ටන්ට්ලි ප්ලේ කරන්න පුළුවන් මේ මාකට් එකේ ප්‍රොබබිලිටි ගේම් එකක් එක්ක. පැහැදිලි. එතකොට අපිට සම්පූර්ණ අපිට නිශ්චිතවම පුරෝකථනය කරගන්න පුළුවන් විදිහට ස්ථාවර ලාභයක් ගන්න පුළුවන් මේ මාකට් එකෙන් හරි විදිහට. පැහැදිලිද? ඒ කියන්නේ අභිමත වෙනදාම වගේ නෙමෙයි, මේ මැකැනිකල් විදිහට කන්සිස්ටන්ස්ලි රෝල් බේස් විදිහට අපි යූස් කරොත් ප්‍රොෆිට් එකක් රිසල්ට් එකක් අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක තමයි ස්ථාවර ප්‍රතිඵලයක් කියලා කියන්නේ. එතකොට සම්පූර්ණ පැහැදිලි රීති පද්ධතියක් තියෙද්දි මේ සිස්ටම් එකේ පැහැදිලි විදිහට අපිට මේක යාන්ත්‍රික විදිහට ක්‍රමානුකූලව මේකේ ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරන්න පුළුවන්. පැහැදිලි ක්ලියර් රූල් බේස් තියෙන්න ඕනේ මේ සිස්ටම් එකේ. ඒ කියන්නේ පැහැදිලි රීති පාදක පද්ධතියක් තියෙනවා මේකට. පැහැදිලි මැකැනිකල් LCM මොඩෙල් එකට අපි යූස් කරනවා. එතකොට මේ නීති රීතිත් එක්ක තමයි අපි මේක දිගින් දිගටම ඩේ බයි ඩේ යූස් කරන්නේ. එතකොට මේකෙදී මේ විදිහට තමයි අපි මේක මම සහ අපේ ප්‍රෝ මෙම්බර්ස්ලා අපේ මෙම්බර්ස්ලා එකතු වෙලා මාකට් එකෙන් කන්සිස්ටන්ට්ලි ප්‍රොෆිට් එකක් සහ ස්ථාවරව අපි පේ අවුට්ස් ගන්නේ මේ LCEM මොඩෙල් එක යූස් කරලා. පැහැදිලිද? එතකොට අපි පොඩ්ඩක් බලමු ගෝල්ඩ් එකේ මම මේ විදිහට LCEM එක යූස් කරපු විදිහ පොඩ්ඩක් ඔයාලට පොඩි එක්සාම්පල් එකක් මේ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ අපි මාකට් එකේ අන්තිම අධ්‍යයනයේදී මම පොඩ්ඩක් ඒ සම්බන්ධයෙන් මෙකැනිකලි කොච්චර සරලව සහ කොච්චර පැහැදිලිව අපිට මේ ට්‍රේඩ් ඔපචුනිටි එකක් එක්සිකියුට් කරගන්න පුළුවන්ද කියලා මම පැහැදිලි කරනවා. ඒතර මෙතනදී ගෝල්ඩ් එකේ ඔක්තෝබර් 16 අපිට දෙවනි සතිය ඇත්තටම අපිට වගේම මෙම්බර්ස්ලාටත් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වුණා මාකට් එකේ. ඒතර මෙතනදී සම්පූර්ණයෙන්ම 15 මිනිත් වල තමයි අපි මේ ට්‍රේඩ් එක මීඩියම් ටයිම් ෆ්‍රේම් බයස් එක ඉමීඩියට් බයස් එක තේරුම් අරගෙන 5 මිනිත් වල තමයි අපි ට්‍රේඩ් එක එක්සිකියුට් කරේ. ඒතර මාකට් ස්ට්‍රක්චර් සප්ලයි ඩිමාන්ඩ් ලික්විඩිටිත් එක්ක අපි මේ බලනවා මෙතන 15 මිනිත් වල කැන්ඩල් 4ක් 5ක් විතර වගේ අප් වෙන්න ඇති. ඇත්තටම පොඩි ලස්සනට මේක මාකට් එක මූව් වෙලා තියෙනවා. එතකොට මෙතන මේ විදිහට තිබ්බට එකට තුනක වගේ තමයි TP එකක් තිබ්බේ. ඒ කියන්නේ රිස්ක් එක එකක් නම් 100ට රිස් එතකොට රිවෝඩ් එක තුනක වගේ තිබ්බේ. නමුත් නිවුස් එකක් එදා දවසේ එන්න තිබ්බ නිසා රිස්ක් එක රිවෝඩ් එක 2.5 2.5 R වලින් මම එක්සිට් වුණා. එතකොට උදාහරණයක් විදිහට ඔයාලා ගාව ඩොලර් 1000ක කැපිටල් එකක් තියෙනවා නම් ඔයාලා ඩොලර් 10ක් රිස්ක් කරොත් 30ක ප්‍රොෆිට් එකක් තමයි 10ක SL එකක් තමයි මෙතන තියෙන්නේ. 25ක හිතන්නකෝ මෙතන 2.5ක් කියන්නේ උදාහරණ විදිහට 25ක ප්‍රොෆිට් එකක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඒතකොට ඩොලර් 100ක් රිස්ක් කරොත් 250ක ප්‍රොෆිට් එකක්. එතකොට මෙතනදී මේ 5 මිනිත් වල මේ ගත්ත ට්‍රේඩ් එක්සිකියුෂන් එක තමයි මේ තියෙන්නේ මාකට් එකේ ප්‍රොෆිට් එක.
එතකොට මෙතනදී ඇත්තනම ස්ටොප් ලොස් එක ගොඩක් පොඩි SL එකක් අපි යූස් කරලා තියෙන්නේ මේ පිප්ස් මෙතන 70ක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේ 4226 4219. එතකොට මේක සම්පූර්ණයෙන්ම අපි මේ කතා කරන මෙකැනිකල් LCEM ස්ට්‍රැටජි එක. පැහැදිලිද? එතකොට මෙතනදී සම්පූර්ණ 15 මිනිත් වල ඩිමාන්ඩ් එක මිටිගේට් වෙලා 5 මිනිත් වල ඩිමාන්ඩ් එකත් මිටිගේට් වුණාට පස්සේ probability එකත් එක්ක අපි higher time frame directional bias එකත් එක්ක ගත්ත trade idea එක. ඒතර මේ තියෙන්නේ MetaTrader 5 එකේ proof එක මේ 4226 execution එක මේ ඒ විදිහටම තියෙනවා. පැහැදිලිද? trade එක close කරපු විදිහත් මෙතනින් ඒ විදිහටම තියෙනවා. පැහැදිලිද? එතකොට දැන් අපි ට්‍රේඩ් කරන විදිහ තමයි මේ. පැහැදිලිද? එතකොට අපි ට්‍රේඩ් කරන විදිහ නැතුව ඔයාලා කොහොමද ට්‍රේඩ් කරන්න කියලා අපි පොඩ්ඩක් කතා කරමු. පැහැදිලිද? ඒකට මම ගන්නම් අපි කලින් විදිහට මෙකැනිකලි තමයි අපේ සිස්ටමැටික් ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරන්නේ. හැබැයි ඔයාලා ට්‍රේඩ් කරන විදිහ මේ විදිහට තමයි මම මේ පැහැදිලි කරන විදිහට තමයි ඔයාලා ට්‍රේඩ් කරන්නේ. එතකොට ඔයාලගේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක සාමාන්‍යයෙන් මම මේ කතා කරන කරුණු පහ ඇතුලේ තමයි ගොඩාක් දුරට ඩේ බයි ඩේ යන්නේ. එතකොට මමත් මුල් කාලේ මේ දේවල් කරලා තියෙනවා. එතකොට මමත් මේ කරුණු පහ ඇතුලේ ඉඳලා තියෙනවා. එතකොට ඒ කරුණු පහෙන් මිදුන විදිය සහ අපි මෙකැනිකල් අප්‍රෝච් එකක් එක්ක කොහොමද මේ මාකට් එකේ පැහැදිලි සහ අපිට අභිමතේ නැතුව මේකේ මෙකැනිකල් ක්‍රයිටීරියාත් එක්ක අපි හරි විනිවිදව ඒ කියන්නේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදියට මාකට් මූවමන්ට් එක අපි බලන්න කියලා බලන්න. එතකොට ගොඩක් ට්‍රේඩර්ස්ලා මේ ඉන්ඩස්ට්‍රි එකට ආවහම එක දවසක ට්‍රේඩ් දෙක තුනක් විතර ලොස් වුණොත් එහෙම ආයෙ හිතනවා මේකට තව ටිකක් ඇඩ් කරලා තව කන්ෆර්මේෂන් බලලා ට්‍රේඩ් කරොත් හොඳයි කියලා හිතනවා. එතකොට එයාලා තව මොකක් හරි ඉන්ඩිකේටර්ස් ගොඩාක් යූස් කරන එක්ක ඉන්ඩිකේටර්ස් එතකොට RSI ඒ විදිහට ගොඩාක් දේවල් යූස් කරලා දවසින් දවස වෙනස්කම් කර කර බලනවා මොකක්ද අපි මේ තව ටිකක් ඉම්ප්‍රූව් වෙන්නේ දවස ගානේ ඉගෙන ගන්න බලන. එතකොට වෙන්නේ ඔයාලට අර මෙකැනිකලි රෝල් බේස් සිස්ටම් එකක් හදාගන්න හරි අමාරුයි. පැහැදිලි? මේක මම කියලා තියෙනවා සරල විදිහට තමයි ඇත්තටම අපිට ගොඩක් සරල වෙන තැනකට ඔයාලගේ ස්ට්‍රෙස් එක අඩුයි. හිතන්න ඔයාලා උදේ 6ට එනවා 7ට එනවා මාකට් එකේ හවස් වෙනකන් ඉන්නවා. ගෙදර කට්ටියත් එක්ක ඉන්න බෑ සම්පූර්ණ දවසම ට්‍රේඩ් කරනවා. එහෙම නැතුව මේකේ රෝල් බේස් සිස්ටම් එකක් හදාගත්තොත් සෙෂන් එක සහ ටයිම් එකත් එක්ක ඔයාලා මාකට් එකේ මූවමන්ට් එක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. අදාළ සෙෂන් එක ફોකස් කරා පැය දෙකක් තුනක් හිටියා මාකට් එකෙන් ලාභයක් ගත්තා අයින් වුණා. එදා දවසේ ප්‍රොෆිට් කරාද අයින් වුණා. එදා දවසේ ලොස් වුණාද එදා දවසේ අයින් වුණා. ඒකට තමයි රූල්ස් හදාගෙන රූල් බේස් සිස්ටම් එකක් ගන්න. එතකොට ඔයාලට ට්‍රේඩින් කියන්නේ ඇත්තටම කිව්වොත් එහෙම මේ ජීවිතේ විඳවන්න ඕනි දෙයක් නෙමෙයි ලස්සනට පිළිවෙලට හරි විදිහට ඉගෙනගෙන ඩේ බයි ඩේ එක්සිකියුට් කරන්න පුළුවන් ඔයාලට අර නැවත නැවත රිපීට් කර කර. එතකොට මෙතනදී මල්ටිපල් මෙතන චෙක්ලිස්ට් එකක් තියෙනවා ක්‍රයිටීරියා එකක්. ඒ කියන්නේ අභිමතයත් එක්ක වෙළඳාම් කරද්දි ක්‍රයිටීරියා සෑහෙන්න හදාගන්නවා. ඒ කියන්නේ චෙක්ලිස්ට් එක. මේ මාකට් එක දැන් මෙතෙන් ආවොත් මං ගන්නවා මෙහෙමයි කරලා ඒ විදිහට ගොඩක් දේවල් හිතනවා ඔයාලා. එතකොට මේ විදිහට සෑහෙන ක්‍රයිටීරියා හදනවා. හැබැයි ඔයාලට ඒක එක්සිකියුට් කරගන්න හරි අමාරුයි. බය හිතෙනවා මේ ට්‍රේඩ් එක දැන් එක්සිකියුට් කරන ටයිම් එකට ආවම බය හිතෙනවා. ඒ විදිහට ගොඩක් දේවල් තියෙනවා. එතකොට ඔයාලට මාකට් එක පුරවකථනය කරන්න බෑ. ඇත්තටම ඒ අභිමතයත් එක්ක ඉද්දී දැන් යයිද දැන් සෙල් වෙයිද මොකද වෙන්නේ කියලා හිතන්නේ එකයි අභිමතයත් එක්ක ට්‍රේඩ් කරද්දී පුරවකථනය කරන්න බෑ. ඒ වගේම තමයි බෑක් ටෙස්ට් කරන්න බෑ මේ සිස්ටම් එක මේ අභිමතයත් එක්ක යූස් කරන මොඩෙල්ස්. පැහැදිලිද? ඒ කියන්නේ ඔයාලට මේ විදිහට මෙහෙම වෙයිද කියලා දැන් හිතන්න උදාහරණයක් විදිහට ඔයාලා මොන හරි වැඩක් කරද්දී යම්කිසි කරන ප්‍රොසෙස් එකක් තියෙනවා. පඩි පෙළක යට ඉඳලා උඩට යගෙද්දි පඩියෙන් පඩිය යන්න ඕනේ. එතකොට දැන් නට් එකක් ගලවන්න උනත් මොකක් හරි දෙයක් කරද්දී ඒකේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය දවසින් දවස මාරු වෙද්දී ඒක හරි අමාරුයි. හැබැයි එකම ක්‍රමවේදයක් හැමදාම ඔයාලට පාවිච්චි කරන්න බලන ඒක දවසින් දවස යූස් කරද්දී ටික කාලයක් මාස්ටර් කරද්දී ඔයාලට ඒක ලේසි වෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේකෙදි තියෙන දේ. එතකොට ගණිතමය ගැටලුවක් වගේ දෙයක් තමයි මේ ට්‍රේඩින් කියන්නේ. ඒක විසඳන විදිය හරි ලේසි. එතකොට මේකෙදි ඔයාලා සිස්ටමැටික් ෆ්‍රේම්වර්ක් එකක් අපි යූස් කරන මෙකැනිකල් LCM වගේ එකක් යූස් කරොත් ගොඩක් වටිනවා. එතකොට මෙතනදී ඒ දේවල් වල ට්‍රේඩ් 4ක් 5ක් වලට බෑක් ටෙස්ට් කරගන්න. ඒ කියන්නේ දැන් බෑක් ටෙස්ට් කරන්න අමාරුයි කියන්නේ මෙතනදී සම්පූර්ණයෙන්ම වලට දැන් අද දවසේ බෑක් ටෙස්ට් කරනවා. තව එකක් හෙට දවසේ වෙන එකක්. ඒ විදිහට කරද්දී ඔයාලා දන්නේ නැහැ කොහොමද ට්‍රේඩ් එකේ එක්සිට් වෙන්නේ, එන්ටර් වෙන්නේ කොහොමද, එක්සිට් වෙන්නේ. එතකොට TP කොච්චර තියන්න ඕනේද? මේ දේවල් නේ. එතකොට මෙකැනිකල්
LCM එකේ වෙනස තමයි සම්පූර්ණ එක්සිට් වෙන්නේ කොහොමද එන්ටර් වෙන්නේ කොහොමද කොච්චර ටයිම් එකක් මේක රන් වෙනවද එතකොට මොන සෙෂන් එකේද මොන වෙලාවටද වොලියුම් එක වැඩි කියලා හැමදේම අපි බෑක් ටෙස්ට් කරලා මේකේ එడ్ජ් එක හදාගෙන ගන්න. එතකොට මේ දේවල් ඔයාලා කරේ නැති වුණා සම්පූර්ණයෙන්ම ඔයාලා අන්තිමේට ට්‍රේඩ් 4ක් 5ක් ලොස් වෙන්න ගද්දි රෙවෙන්ජ් ට්‍රේඩ් කරලා සම්පූර්ණ කැපිටල් පවර් නැති කරගන්න. එතකොට මේ කලින් කියපු හැම දෙයක්ම ප්‍රයිස් එකේ මූවමන්ට් එකට ඔයාලට තේරුම් ගන්න පැහැදිලිද? එතකොට ඔයාලට ලේසියෙන්ම එක්සිකියුට් කරන්න නැත්නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් වුණත් ඒ දේවල් වලට බාධාවක් වෙනවා. ඒ නිසා අපේ ගෝල් එක තමයි keep it simple. ඒ කියන්නේ ඉලක්කය තමයි සරලව තියාගන්න එක. එතකොට සරලව තියාගන්න නම් අපිට මහා ලොකු දේවල් මේ මාකට් එකේදී අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට අද දවස් ඉන්ඩිකේටර් එකක් යූස් කරනවා. ආයි හෙට දවසේ තව දේවල් ඕන. මේ විදිහට 5 6 7 8 එහෙම යූස් කරන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද? මාකට් එකේ මෙකැනිකලි ලොජිකලි සිස්ටම් එකක් තමයි අවශ්‍ය. එතකොට higher time frame directional bias එක කියන්නේ දිශානතික නැඹුරු. එතකොට මාකට් ස්ට්‍රක්චර් එක බේස් කරගෙන supply demand liquidity concept එක ඔයාලා ඉගෙන ගන්න ඕනේ. පැහැදිලිද? එතකොට මීඩියම් ටයිම් ෆ්‍රේම් සහ ලෝව ටයිම් ෆ්‍රේම් වල එක්සිකියුෂන් එකත් එක්ක තමයි ට්‍රේඩ් එක එක්සිකියුට් කරන්නේ. එතකොට අපි මේ ට්‍රේඩින් එජ් ප්‍රෝ එකේදී කතා කරන මේ මේන්ලි LCEM කේපයක් ගැන මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්නම් දැන්. මේ විදිහට අපි ගත්තොත් එහෙම මෙතනදී හරි අපි බලමු දැන් හරි මේ තියෙන්නේ අපේ ට්‍රේඩින් එජ් ප්‍රෝ මේකෙදි අපි කතා කරන LCEM පහක් සම්බන්ධ. එතකොට මේකෙදි liquidity entry model 1, LCEM 2 strong liquidation, එතකොට LCEM 3 flip inducement, එතකොට මෙතන තියෙනවා high time frame leg POI sweep කියලා. එතකොට POI sweep. එතකොට ඒ විදිහට entry model 5 එක තියෙනවා sweep flip. එතකොට මේ එකතුවෙන්ම සම්පූර්ණ අපි ආයෙ back test කරලා data collect කරලා හදපු system එකක් තමයි LCEM එකේ 1 2 කියලා තියෙනවා 2A කියලා සහ 1 කියලා තියෙනවා LC1 කියලා. ඒතර ඒක ගොඩක් පවර්ෆුල් එන්ට්‍රි මොඩල් එකක්. ඒතකොට ඔයාලට ඒ දේවල් තමයි ඉගෙන ගන්න අවශ්‍ය මේකේ අර විදියට හරි ධාරයක් එඩ්ජ් එකක් හදාගන්න. පැහැදිලි? ඒතකොට ඔයාලට නැවත රිපීටබල් විදියට යූස් කරන්න පුළුවන්. හරි. එතකොට ට්‍රේඩින් එජ් අපි එතකොට මොකක්ද මේකෙදි කරන්නේ? හරි. එතනදී ඇත්තම කතාව තමයි සම්පූර්ණයෙන්ම ඔයාලට දැන් මූලික වශයෙන් අපි උගන්වන්නේ මේකෙදි LCEM මොඩෙල් එක සම්පූර්ණයෙන්ම කතා කරනවා. හරිද? එතකොට මේකෙදි ඒක පැහැදිලිව සහ පැකිලීමකින් තොරව ඔයාට නිවැරදිව මේ මාකට් එකේ ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්න තමයි අපි මේක මාකට් එකේ ඇල්ගොරිතම් එකක් තියෙනවා. එතකොට මේ ඇල්ගොරිතම් එක සහ සිස්ටමැටික් අප්‍රෝච් එකක් එක තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ ලොන්ග් ටර්ම් යූස් කරන්න පුළුවන් ලොකු සාම්පල් වල බෑක් ටෙස්ට් data අපි කලෙක්ට් කළා. අවුරුදු 3ක 4ක data කලෙක්ට් කරලා අපි මේකේ කන්සිස්ටන්ට්ලි ප්‍රොෆිටබල් රිසල්ට් එකක් තියෙන නිසා තමයි ඒක නැවත යූස් කරන්නේ. එතකොට ඒ නිසා තමයි ඔයාලගේ එඩ්ජ් එක හරියටම තේරුම් ගන්න පුළුවන් සහ නිවැරදිව මේක එක්සිකියුට් කරන්න පුළුවන් day by day. සම්පූර්ණයෙන්ම අපි මේකෙදි සිම්පල් මොඩල් එකක් තමයි කතා කරන්නේ. මේකෙදි මේ සරල සිම්පල් මොඩල් එකෙන් ඩේලි ඔයාලට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක මට විතරක් නෙමේ අපේ ස්ටුඩන්ට්ස්ලා අපේ කමියුනිටි එක ඩිස්කෝඩ් කමියුනිටි එකේ ට්‍රේඩ් කරපු ආකාර කිහිපයක් තමයි අපි දැන් පොඩ්ඩක් බලන්නේ. එතකොට මෙතනදී මේ තියෙන්නේ අගෝස්තු ගත්ත ගෝල්ඩ් ලොන්ග් ඔපචුනිටි එකක්. මේ වගේ ස්ටොප් ලොස් හරි පොඩි. නමුත් මේ බලන්න ප්‍රොෆිට් එක අපිට ලොකු ගේන් එකක් ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මෙතනත් ඉන්නේ මේ ගොඩක් උනන්දුවෙන් වැඩ කරන ට්‍රේඩර්ස්ලා. එතකොට මේකත් යුරෝ USD වල. එතකොට ක්‍රිප්ටෝ ෆොරෙක්ස් ස්ටොක් ඩෙරිව් ඕන එකට වැඩ. පැහැදිලිද? එතකොට මෙතනත් මේ තියෙන්නේ මෙතන තියෙන එන්ට්‍රි එක ගත්ත විදිය ඊට පස්සේ මේ higher time frame directional bias එක lower time frame execution. එතකොට මේ තියෙන්නේ ට්‍රේඩ් එකේ TP profit එක උන විදිය. පැහැදිලිද? එතකොට මේ ඉන්නේ gold එකේ long opportunity long short දෙකම පුළුවන් higher time frame lower time frame execution. පැහැදිලිද? මේ long short. එතකොට මෙතන තියෙන්නේ මේ CPI day එකේදී ගිය සතියේ Friday වල ගත්ත long opportunity මේ තනිකර මේ 1 minute වල තනි wick එකකින් ගහලා තියෙන්නේ මේක ඇවිල්ලා buy stop ඔඩයක් තමයි place කරන්නේ. එතකොට මේවා සෑහෙන්න powerful entry model. පැහැදිලි. එතකොට මෙතන $119ක profit එකක් SL එක බලන්න පොඩි SL එකක්. එතකොට මෙතනදිත් මේ trade එක execution එක. එතකොට මේ විදිහට
සම්පූර්ණයෙන්ම මේ තියෙන්නේ මේ ඔයාලට එතකොට මේක මාර ලේසියට ඔයාලා සිස්ටම් එක දන්නවනම් ගොඩාක් කිරි කෑලි ගහගෙන ඇනලයිසිස් කර කර දඟලන්න දෙයක් නැහැ. ට්‍රේඩින් විව් chart එක නැතත් මෙටා ට්‍රේඩ් එකකට ගියත් ඔයාලට ඔයාලගේ ඇහැ හුරු වෙලා තියෙනවා අර සිස්ටමැටික් මෙකැනිකල් LCM එකට. එතකොට ඔයාලට ඇහැ හුරු වුණත් ගහන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ මේ ජොබ් එකත් එක්ක ඇක්ටිව් වෙන්න බෑ chart බලන්න බැරි නිසා මේ මහන්සියෙන් ඩේලි පොකට් මනි හම්බ වෙනවා කියලා දාලා තිබ්බ මේ පේ විත්ඩ්‍රෝවල්. විශේෂයෙන් මද කතා කරන්නේ දැන් මෙතනදී ඩොලර් 384ක විත්ඩ්‍රෝවල් එකක් ගත්ත එකනේ. එතකොට මේ තියෙන්නේ ඩොලර් 119 CPI එකේ ප්‍රොෆිට් එක ඒ කෙනාගේ. එතකොට මේ 119 ප්‍රොෆිට් කරලා තියෙනවා. එතකොට මේ ට්‍රාන්ස්පේරන්ට් සම්පූර්ණ විනිවිදව තියෙන මේ ඩිපොසිට් එක බලා ගන්න විත්ඩ්‍රෝවල් එක මෙතන ඩොලර් 384. එතකොට සම්පූර්ණ මේ සතියක් ඇතුළත ගත්ත විත්ඩ්‍රෝවල් එක. පැහැදිලිද? එතකොට මෙතන මේ ස්වැප් ඒවා නැහැ. එතකොට බැලන්ස් එකක් තියෙනවා. ඩිපොසිට් එකයි ප්‍රොෆිට් එකයි ඔක්කොම. එතකොට දාපු ගාන වගේ කවර් කරලා සම්පූර්ණ තියෙන්නේ 384. පැහැදිලි? එතකොට දාපු බැලන්ස් එකක් තවම තියෙනවා. එතකොට මේ බැලන්ස් එකත් ඉතුරු වෙලා තියෙනවා. එතකොට අර මං කිව්වා gift එකක් තියෙනවා කියලා කලින් කතා කරද්දි. එතකොට අපේ Trading Edge Pro ප්‍රෝග්‍රෑම් එකට පළවෙනි 5 දෙනාට පළවෙනියටම එන 5 දෙනාට දැනට 100ට 20ක ට්‍රේඩින් එච් ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඔයාලට මේ කෝඩ් එක new 20 new 20 කියන එක කෝඩ් එක යූස් කරන්න පුළුවන්. ඒතකොට ඔයාලට 100ට 20ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඔයාලට ඇත්තටම කිව්වොත් ලොකු කැපිටල් එකක් නැති අයට උනත් අනිවාර්යෙන්ම අපි සිස්ටමැටික් අප්‍රෝච් එකක් එක්ක අනිවාර්යෙන් මේ විදිහට මේ ලෙවල් එකට එනකන් ඇනලයිසිස් ප්‍රොසෙස් එක සහ සම්පූර්ණ ට්‍රේඩ් එකක් ගන්න බය නැති කර. ඒ වගේම ප්‍රොෆිටබල් වෙනකම්ම අපි සපෝට් එක තියෙනවා. ඒ වගේම සම්පූර්ණ ප්‍රොෆෙෂනල් විදිහට කන්සිස්ටන්ට්ලි සම්පූර්ණයෙන්ම ප්‍රොෆිටබල් වෙනකන් අපේ ගයිඩ්ලයින් එක තියෙනවා. එතකොට 1 to 1 මෙන්ටරින් ප්‍රෝග්‍රෑම් එකක් මේ වෙන්නේ. ඒ කියන්නේ දැන් ගොඩාක් ප්‍රෝග්‍රෑම් වල වෙන්නේ ඔයාලා ජොයින් වෙනවා. ජොයින් වුණාට පස්සේ මේ ටික බලන්න ඉගෙන ගන්න මේ ටික ඇප්ලයි කරලා ට්‍රේඩ් කරන්න. අපි එහෙම නෑ. සම්පූර්ණ හිතන්න ඔයා ඉන්නේ මොන ලෙවල් එකේද ඔයා ඉන්නේ මොන මානසික මට්ටමකද සහ ඔයාගේ ඉමෝෂන්ස් අවුල්ද ඒ වගේ හැම දෙයක්ම තනි තනිව හොයා බලලා අඩුපාඩු හදන ඔයා එතකොට එතනින් එහාට කරන්න ඕනේ දේ තමයි අපි කියලා දීලා ඔයාව අරගෙන යනවා ඉස්සරහට. පැහැදිලි? එතකොට ඒ දේවලුත් එක්ක ඔයාට සම්පූර්ණ පේ අවුට්ස් ගන්න ඒ දේ තැන දක්වාම අපි සපෝට් එක දෙනවා. එතකොට මේ දේවල් අපි Discord එකේ මේ කරලා පෙන්නලත් තියෙනවා. පැහැදිලිද? එතකොට මම දැන් අපේ මැකෑනිකල් LCEM එක අපි කොහොමද ලයිව් මාකට් එකේ යූස් කරන්න කියලා පොඩ්ඩක් කතා කරමු. මේකේ ක්‍රයිටීරියාත් එක්ක අපි ට්‍රේඩ් එක්සිකියුෂන් එකක් මම ගෝල්ඩ් එකේ ගත්ත එකක් පැහැදිලි කරමු. හරි. අපි බලමු පොඩ්ඩක් මේ අපේ මැකෑනිකල් LCEM එක අපි කොහොමද යූස් කරන්න කියලා පොඩ්ඩක් මම higher time frame වලට යනවා. එතකොට daily chart එක ගත්තොත් higher time frame directional bias එක bullish පැත්තට තමයි තියෙන්නේ. එතකොට අපිට long opportunity මේ සම්පූර්ණ මේක multi time frame analysis එකක්. එතකොට higher time frame bias එක bullish. එතකොට අපි long idea එකේ අපිට තාම ඉන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අපේ swing market structure එක මේ විදිහට bullish trend එක internal bullish. එතකොට අපි සම්පූර්ණ market structure එක bullish පැත්තට තමයි continue ගන්න. එතකොට අපේ medium time frame වල තමයි අපේ immediate bias එක අපි අඳුරගන්නේ. එතකොට ඒකෙත් swing structure එක ඔයාලා බලන්න සම්පූර්ණම swing structure එක bullish trend එකක තියෙනවා. පැහැදිලිද? එතකොට මේක සම්පූර්ණ mechanically logically. එතකොට අපි කියවනේ criteria සම්පූර්ණ අපේ rules තියෙනවා කියලා රීති පද්ධතියක් තියෙනවා කියලා. එතකොට අපි මම එක්සිකියුට් කරපු ට්‍රේඩ් එක මේ සෙෂන් එකේදී මෙතන ඇවිල්ලා UK ටයිම් එකෙන් තියෙන මෙතන. එතකොට මෙතනදී දවල් 10යි වෙලාව UK ටයිම් එකේ. එතකොට මෙතන තමයි අපේ ඩිමාන්ඩ් එක තියෙන්නේ මේ ඩිමාන්ඩ් රේන්ජ් එක. එතකොට ස්විං ස්ට්‍රක්චර් එක බුලිෂ් ට්‍රෙන්ඩ් එකක තියෙනවා. පැහැදිලිද? මේ ස්විං ට්‍රෙන්ඩ් එක බුලිෂ් තියෙන. එතකොට ටෙක්නිකලි මේ වීක් හයි එක ටාගට් කරන්න පුළුවන් අපිට. මේක ස්ට්‍රෝං ලෝ එක. පැහැදිලිද? එතකොට වීක් හයි එක ටාගට් කළා මේ විදියට අපිට ලෝන් ඔපචුනිටි එක බලන්න පුළුවන්. එතකොට මම 5 මිනිත් වලට මේක යනවා. 5 මිනිත් වලට ගියාට පස්සේ මෙතනින් මාකට් එක මේ විදිහට අපි රීප්ලේ එක දාලා බලමු. හරි. දැන් මෙතන බලන්න මාකට් එක මෙතන තියෙන මේ LCEM එක liquidity entry model එකක් මේක. මේක LC1 එක. එතකොට මෙතනදී අපි මේ long opportunity එක මම mechanically place කරලා තියෙනවා. පැහැදිලිද? එතකොට අපි මේ විදිහට trade idea එක ගත්තා. අපිට අපි මේකේ අපි තනි කැන්ඩල් එක්ක අපි බලනවා මේකේ trade idea එක execute කරන විදිය. එතකොට stop loss එක ගොඩක් පොඩියට තමයි අපි 19ට වගේ තිබ්බේ 26න් අරගෙන 19ට වගේ මෙතන මම ඒක දල වශයෙන් තියෙනවා. එතකොට අපි මේක මම කිව්වා 3R වල තමයි TP එක තියෙන්නේ. එතකොට මේක 3.3ක වගේ යූස් කරන්න පුළුවන්. එකට 3.3ක්. නමුත් මම 2.5කින් exit වුණා මෙතනින්. පැහැදිලිද? හැබැයි 3.3ක් යූස් කරන්න බලන්න. අපි බලමු trade එක execute වෙලාද කියලා. හරි මාකට් එක මේ විදිහට
සෙෂන් එකේදී අපි UK ටයිම් 10:25 ගත්තේ ලන්ඩන් එක. එතකොට ලන්ච් ටයිම් එක වගේ. එතකොට බලන්න මේ ට්‍රේඩ් එක මේ විදිහට අපිට ඕන 3.5ක් තියන්න බෑ. නමුත් මේ ටයිම් එකේ නිවුස් එකක් තිබ්බා 1:00 විතර. ඒකයි මේ ලොකු වොලියුම් එකක් තිබ්බේ. එතකොට මේ විදිහට මාකට් එක TP ගිහිල්ලා තියෙනවා මේ 3.3 කාරාර එක. මේක ඕනනම් ඔයාලට 5ක වගේ උපරිම යන්නත් පුළුවන්, 5ට වැඩි යන්නත් පුළුවන්. එතකොට මේ 5ක වගේ RR එකක් ගියත් ඔයාලට මේක අනිවාර්යෙන් TP වදන්න පුළුවන්. පැහැදිලි. එතකොට මේ SL එක පොඩි, TP එක ගොඩක් ලොකුයි. පැහැදිලි මේ. එතකොට මේ විදිහට තමයි අපි මේ මැකැනිකල් LCM එක යූස් කරන්නේ. එහෙනම් මං හිතනවා ඔයාලට ලොකු බෙනිෆිට්ස් එක්කුත් තියෙනවා. මං කලින් කතා කරපු විදිහට 120ක ඕෆ් එක. ඒකත් ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා යූස් කරලා ඔයාලට අනිවාර්යයෙන්ම කන්සිස්ටන්ට්ලි අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. එහෙනම් YouTube channel එකත් subscribe කරන්න, වීඩියෝ එකටත් like එකක් දාන්න. pre telegram channel එකේ link එකක් තියෙනවා මේ වීඩියෝ එකේ description එකේ. එහෙනම් Telegram channel එකට join වෙන්න. සුබ දවසක්.